කියලා කතා කරනවා හිලයි ගීත කෝකිලාවිය ගැන නන්දාමාලනී මෙනවිය මහත්මිය ගැන. ඉතින් මෙතුමිය 1943 අගෝස්තු 23 වෙනිදා තමයි උපත ලැබුවේ මිහිරාන ආරච්චිගේ නන්දාමාලනී පෙරේරා නමින්. ඉතින් නන්දාමාලනිය ශ්‍රී ලාංකික සංගීතඥයෙකි. ඒ ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ සහ ගෞරවාදරයට පාත්‍ර වූ ගායිකාවක් තමයි මේ මාලනී ගායන කෝකිලාවිය කියන්නේ. ඉතින් මේ ජීවිතය සමාජ සංස්කෘතික තත්ත්වයන් මත තමයි මේ ඔක්කොම පදනම් වෙලා තියෙන්නේ. ඇගේ ගීතවල සම්බන්ධතා ජීවන තත්ත්වයන් සහ මිනිස් යථාර්ථයන්ගෙන් පැන නගින හැඟීම් පිළිබඳ සංකීර්ණ සංකල්ප අදහස් තමයි මෙතුමියගේ මේ ගීතවල අඩංගු වෙන්නේ. ඉතින් මෙතුමිය අර කිව්වා වගේම 1943 අගෝස්තු 23 වෙනිදා අලුත්ගම ලෙව්වන්ඩුවේ ග්‍රාමීය පවුලක සිව්වන දරුවා ලෙස තමයි නන්දා උපත ලබන්නේ. ඉතින් ඇගේ පියා වින්ස්ටන් පෙරේරා දක්ෂ ඇඳුම් මහන්නෙක් සහ නිමිකවා සාදන්නෙක් වුණා. ඉතින් ඇගේ මව ලියනගේ එම්ඩි පෙරේරා ගෘහණියක් වූවාය. ඉතින් ඇයට සහෝදරයන් 4 දෙනෙක් සිටියා. සහෝදරයන් 4 දෙනෙකුත් සිටියා. ඉතින් ඇය නව යොවුන්වියේදී කොළඹ කොටහේනට සංක්‍රමණය වෙලා එහිදී ඇය ටීඑන් මාගට් පෙරේරාගේ භාරකාරත්වය යටතේ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් ඇය සුනෙත් ගෝකුල සමග විවාහ වෙලා යුවලට දියණියන් 2 දෙනෙක් සිටියා. ඉතින් වරුණි සරෝජා සහ අමා සාරදා. වැඩිමහල් දියණිය වරුණි විවාහ වෙලා සිටින්නේ ජනප්‍රිය ගීත රචක ධර්මසිරි ගමගේගේ පුත්‍රයා වෙත්ත චමින්ද සමග. ඉතින් බාල දියණිය අමා විවාහ වී සිටින්නේ සංජීව සමගයි. ඉතින් 1956 දී බොරැල්ලේ YMBA එකේ පැවැති පද්ද ගාන තරඟයේදී ඉදිරිපත් වෙලා එහිදී ඇය රන් පදක්කමක් දිනාගත්තා. කවි තරඟයේ ජයග්‍රහණ ගැනීමෙන් පස්සේ රේඩියෝ සිලෝන් WD අමරදේව විසින් නන්දාට ගීතයකට සහභාගී වීමට ආරාධනා කරා. ඇය කරුණාරත්න අබේසේකරගේ ජනප්‍රිය වැඩසටහනක් වෙච්ච ළමා මණ්ඩපයේ ගුවන්විදුලියේදී ඩී.ඩී. ඩැනී විසින් සංගීතය සපයන ලද බුදුසාදු ගීතය ගායනා කළා. ඉතින් 1963 දී අමරදේව විසින් පළමු සිංහල වර්ණ චිත්‍රපටිය වන රන්මුතු දුව චිත්‍රපටයේ පසුබිම් ගායනය සඳහා මාලනී තෝරාගත්තා. ඉතින් මේ චිත්‍රපටයේදී ඇය නාරද තිසාසේකර සමග ගලන ගංගේ ජීවිතයේ සිංහල ගලන ජීවිතයේ මේ ගීතය ගායනා කළා. ඉතින් ඇය සිනමාව සඳහා චන්ද්‍රරත්න මානවසිංහ විසින් රචිත පළමු ගීතය තමයි ඒ ගීතය. ඉතින් එම වසරේදීම සංගීතය සඳහා සියලුම සරසවි සම්මාන මේ චිත්‍රපටය දිනාගත්තා. එහිදී මාලනී හොඳම ගායිකාවට හිමි සම්මානය දිනාගත්තා. ඒ ඇගේ පළමු ප්‍රධාන සම්මානය. පසුව ඇය බොහෝ චිත්‍රපටිවල ගායනා කරත් සරසවි සම්මාන 11ක් ජනාධිපති සම්මාන 8ක් දිනාගත්තා. ඉතින් 1995 98 දක්වා ජනප්‍රිය කාන්තා ගායිකාව ලෙස මෙතුමිය නම් වුණා. ඉතින් කීර්තිය අත්කර ගැනීමෙන් පස්සේ නන්දා බී වික්ටර් පෙරේරා යටතේ ඉගෙනීම සඳහා ඇගේ පුහුණුව දිගටම කරගෙන ගියා. ඇය හේවුඩ් කලා ආයතනයේ වසරක් අධ්‍යාපනය ලබලා 1963 දී ඉන්දියාවේ ලක්නව්හි බාත් කණ්ඩේ සංගීත ආයතනයට ගියා. පසුව 1984 දී පළමු පෙළ විශිෂ්ටත්වයක් සහිතව විශාරද උපාධිය ලබාගෙන නැවත විශ්වවිද්‍යාලයට පැමිණියා. ශ්‍රී ලංකාවට නැවත පැමිණීමෙන් පස්සේ මාලනී WD අමරදේව මధుවන්ති වැඩසටහනට පෙනී සිටියා. සන්නාලියනේ සහ රන් දහදිය බින්දු බින්දු යන ගීත ගායනා කරමින් තමයි මෙතුමිය ඉදිරිපත් වුණේ. මාලනී සාර්ථක නිකුත් මාලාවන් නිකුත් කළා. ඇගේ පද රචනා යථාර්ථවාදී ජීවන තත්ත්වයන් ආදරය සමතතා සහ හැඟීම් නිරූපණය කරා. පිපුණු මලේ රුවා සුදුහාමිනේ සහ කඩමන්දිරේ යන කඩමන්දී යන ගීත කාන්තාවන්ගේ හදවත් නිරාවරණය කිරීමට ඇය දරූ උත්සාහය අනිවාර්යෙන් සාක්ෂි දරනවා. ඉතින් මන්ද නව කිරීම වැනි නන්දාගේ ජනප්‍රිය ගීත කීපයක් තරුණියකගේ තනිකමේ අත්දැකීම් පිළිබඳව හාස්‍යජනක සහ සංවේදී විස්තරයක් පෙන්නුම් කරනවා. ඉතින් 1971 දී නන්දා අමරදේව සමග ශ්‍රාවණ ආරාධනා ප්‍රසංගයේදී සහයෝගයෙන් කටයුතු කරා. ඉතින් 1973 දී ඇගේ පළමු ඒකක පුද්ගලික ප්‍රසංග මාලාව ආරම්භ කරා. සංදර්ශන 530ක් දක්වා පවත්වලා තියෙනවා ඉතින් මේ මාලාව 1979 මැයි 22 වන දින අවසන් වුණා. ඉතින් 1981
අගෝස්තු මාසයේ තවත් සත්‍ය ගීතය ප්‍රසංග මාලාවක් ආරම්භ කළා. ඇය සංදර්ශන 500ක් වාදනය කරා. ඉතින් 1984 අගෝස්තු මාසයේදී ඒක අවසන් කරා. ඇය 1987 ජුනි මාසයේදී ඇගේ ඊළඟ ඒක පුද්ගල සංගීත ප්‍රසංග මාලාව වන පවන පැවැත්වුවා. එය සංදර්ශන 205ක් සමග මාස 18ක් පුරා පැවැත්වුණා. ඉතින් පවනෙහි ඇගේ ගීත SLBC සහ SLRC හි තහනම් කරන ලද අතර ඉතින් එහිදී ප්‍රසංගයද තහනම් කරා. ඉතින් වසර 22කට පස්සේ ඇගේ නවතම ඒක පුද්ගල ප්‍රසංගය ශ්වේත රාත්‍රිය 2010 දී සිරසේ FM හි සහයෝගයෙන් පැවැත්වුණා. ඉතින් 1984 දී ඇය නන්දා මාලිනී ආශ්‍රමයේ නැමෙ සංගීත ඇකඩමියක් ආරම්භ කළා. මාලිනී විසින් මල්ට රේණු සාධුනාද සහ සාරිපොඩිත්තම් වැනි කැසට් පට 25ක් නිෂ්පාදනය කරලා තියෙනවා. 2007 සැප්තැම්බර් 8 වන දින ඇය සම්මානලාභී ගීත 16 සමයින්ත ඇගේ සංයුක්ත තැටිය වන එතකඳු යායේ එළිදැක්වුවා. ඉතින් එළිදැක්වීමේ උත්සවය සවස් 7:30ට BMCH විවෘත රංගශාලාවේදී පැවැත්වුණා. 1997 දී ඇය දෙමළ භාෂාවෙන් ගායනා කරන ලද ගීත අඩංගු කුංකුම පොට්ටු සංයුක්ත තැටියක් රචනා කරා. ඉතින් ඇගේ තවත් සංයුක්ත තැටියක් වෙච්ච අන්ධහරය පරිගණක මෘදුකාංග වලින් සමන්විත සංගීතයෙන් සමන්විත වුණා. 2017 දී දුෂ්‍යහ රංගන කලා විශ්වවිද්‍යාලය විසින් ඇයට දර්ශන සූරී යන ගෞරව උපාධිය පිරිනැමුවා. ඉතින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් විසින් කාන්තා කලාකාරණියක් පිළිගැනීමට ලක් වූ පළවෙනි අවස්ථාව තමයි මේක. ඉතින් මාල්නිය 2026 අගෝස්තු 20 වන දින, ඒ කියන්නේ ඊයේ දිනේදී මෙලොවින් සමුගත්තා. ඉතින් අවුරුදු 22ක් ආයුවන්ද තමයි මෙය මිය ගියේ. ඉතින් ඔයාලට වැදගත් වෙන මාතෘකාවක්. ඉතින් ගොඩක් දේවල් ඔයාලට දැනගන්න ලැබෙන්නේ නැති නන්දා මාලිනී හෙලිකෝ ගීත කෝකිලාවිය ගැන. ඉතින් ඔයාලට මේ වගේ තවත් රසබර කාරණා දැන ගැනීමට අවශ්‍ය නම් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා තොරතුරු ඉදිරියටත් ඔයාලට අරගෙන එන බලාපොරොත්තුවෙන් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.